සුබ දවසක් යාළුවනේ සීක්‍රට් ගර්ල් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම ඉගෙන අපු වීඩියෝ එක නම් හැබැයි ෆැමිලි වීසා ගැන නම් නෙමෙයි. අද අපේ චූටියට ලස්සන තෑග්ගක් හම්බුණා. ඉතින් ඒක අන්බොක්ස් කරන වීඩියෝ එක තමයි මම මේ අරගෙන ආවේ. ඔයාලා කැමති නම් අපේ චූටියට හම්බුණු තෑගි මොනවාද කියලා බලන්න. ඒත් එක්කම මටත් ගිෆ්ට් එකක් අක්කා කෙනෙක් දුන්නා මීට මාස ගානකට කලින් මේ channel එකේ logo එකත් එක්ක ලස්සන මග් එකක්. අයෝමි අක්කටත් ගොඩාක් ස්තුතියි. දැන් එහෙනම් බලන්න යන් අපේ චූටියට හම්බන තෑගි මොනවාද කියලා. පොඩ්ඩක් කොහොම ඉන්න මම ඒක අරගෙන එන්නම්. දැන් මායි නංගි මේ හදන්නේ අපේ චූටියට හම්බුණු තෑග්ග බලන්න. ඔන්න මං අරගෙන ආවා. දැන් මේක කඩන්න මේක ඕපන් කරන්න දැන් කතුරක් ඕන. මම ගියේ කතුර හොයන්න ඔක්කොම ලං කරගෙන නෙමෙයි වීඩියෝ එකට සෙට් උනේ. නංගි එනකන් මේ ගිෆ්ට් එක බලන්න එපා කිව්වා. ඒ නිසා මට සිද්ධ වුණා නංගි ක්ලාස් ගිහින් එනකම්ම ඉන්න මේ ගිෆ්ට් එක බලන්න. එයා ක්ලාස් ගිහින් ආපු ගමන්ම තමයි දැන් මේ අපි මේ ගිෆ්ට් එක බලන්න හදන්නේ. බලමු මොනවාද අපේ චූටියට. මගේ ඇත්තටම පේජ් මේ channel එක බලන අක්කා කෙනෙක් එව්වේ මලීෂා අක්කා. මේ අක්කට ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝ එක ගෙනාවේ මම අක්කට ස්තුති කරන්නත් එක්ක. ඉතින් මේ බලන කට්ටිය හිතන්න එපා මේ තෑගි ඉල්ලලා මම මේ එහෙම බලාපොරොත්තුෙන් වීඩියෝ එක දානවා කියලා. අනේ නෑ, හරිම සතුටින්. සතුටු නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් බලමු දැන් මේ අපේ නංගි එක්ක හරි අමාරුයි දෙයක් කරන්න. මේ බලමුක මොනවාද තියෙන්නේ කියලා. එයා එකින් එක තමයි ඉතින් මට දෙන්නේ. මටත් සර්ප්‍රයිස් වෙන්නලු එකින් එක බලලා. අනේ හරිම ලස්සන කියුට් ගල් රෝලක් නේද මේ. මම ඒක යවන්න try කරා. මට ඒ වෙලාවේ යවන්න බෑ. යවන්න බෑ කියන්නේ මම ඇත්තටම හිතුවේ මේ මෙහෙම පිටිපස්සට ඇද්දාම අර ඉස්සරහට මේ නිකම්ම මේව වෙලා යනවා කියලා. එහෙම එකක් තමයි. ඒ වුණාට මම ඒ වෙලාවේ try කරාට ඒක හරියටම යවා ගන්න බැරි වුණා. මෙන්න තියෙනවා පසල් එකක්. මේක අර මේ කොහොමද කියන්නේ? ඒ කියන්නේ මේ singular plural අන්න ඒ කියන්නේ birds අන්න එහෙම පසල් එකක්. මේ හැබැයි ඉතින් age 4+ I use කරන එකක් චූටි අයටත් හොඳයි. මේ මම පෙන්නන්නේ flash cards අක්කා එවලා තිබුණා. මෙතන තිබුණා vegetables. මම පෙන්නන්නේ vegetables එකක්. ඊට පස්සේ තිබුණා numbers. ඊට පස්සේ birds. මේ තියෙන birds ලගේ flash cards වගේක්. ඊට පස්සේ තව තිබුණා vehicles. ඔය තියෙන vehicles. ඒ කියන්නේ මම මුලින්ම පෙන්නලා තියෙන්නේ මේ numbers ගැන. ඊට පස්සේ මේ වගේ ලස්සන Hello Kitty කෙනෙකුත් හිටියා. ඉතින් මේ ඔය ටික තමයි අක්කා එවලා තිබුණේ අපේ චූටියට. මේ හරිම ලස්සනයි. දැන් මේ නංගි කිව්වා මේ පසල් එක මේ ගලවලා පෙන්නන්න කියලා. මං හදන්නේ මේ පසල් මේ cards එක මේ box එක කඩන්න දැන්. මම ඒක පෙන්නන්නම් ඔයාලට. ඔයාලගේ චූටි බබාලා ඉන්නවා නම් මේ ඕන වෙයි. ෆ්ලෑෂ් කාඩ්ස් නම් මාස 6 ඉඳලම දැන් බබාලට කියලා දෙනවනේ. ඒ කියන්නේ ඔය ෆෘට්ස් නැත්නම් ඇනිමල්ස්ලා ඒ වගේ ඒවා චූටියට මේ චූටි කාලෙම ඉඳලා දැන් අර පෙන්නලා කියලා දෙන නිසා මේ ඇත්තටම මේක මට ගොඩාක් වැදගත්. මම මෙයාට අර ක්ලෝත් බුක්ස් හෙව්වා. මට මේ හම්බුනේ නැහැ. මම මේ පේජ් එකකින් ගෙන්නන්න බැලුවා. බලද්දි මේ එයාලගේ ඒ වෙලාවේ තිබුණ නැහැ ඒවා. තෙමු එකේ තියෙනවා මම දැක්කා. බලමු මම දැන් මේක පෙන්නන්න යන්නේ. බලන්නකෝ යාරත් චූටි බබාලා ඉන්නවනම් මේ ඇක්ටිවිටීස් බ්‍රේන් ඩිවලොප්මන්ට් එකට ගොඩාක් හොඳයි. මෙන්න මේක මම කිව්වේ
මේ විදිහට තියෙන්නේ. මේක මේ ඒ කියන්නේ අපි වෙන් කරලා දුන්නාම එයාලට තියෙන්නේ සෙට් කරන්න. අපේ චූටි එක්කෙනාට නම් තාම මේ ඇක්ටිවිටීස් කරන්න බෑ. හැබැයි ෆ්ලෑෂ් කාඩ්ස් නම් මම කියලා දෙනවා. මේ කාඩ්ස් ටික ඉතින් මට ගොඩාක් වැදගත් වෙයි. එතකොට මම මේකේ තව මොනවා හරි කියන්නම් කියලා හිටියා. ඉතින් මේ මම ඒක මුලින් කිව්වනේ. මේ කාගෙන්වත් තෑගි ගන්න බලාගෙන මම මේ වීඩියෝ එක කරා නෙවෙයි හොඳද? මම අර අන්බොක්සින් වීඩියෝස් වලට කැමති නිසා සහ මේ අක්කට ස්තුති කරන්න ඕන නිසා මං හිතුවා වීඩියෝ එකකින්ම ස්තුති කරන එක හොඳයි කියලා. thank you so much අක්කේ. මලීෂ් අක්කටත් අයෝමි අක්කටත්. අයෝමි අක්කා මට ලස්සන මග් එකක් එවලා තිබ්බා. ඒකේ ෆොටෝ එකක් මේ වෙලාවේ නැහැ. මේ මග් එක තියෙන්නේ හස්බන්ඩ්යි ගෙදර නිසා. ඉතින් දෙන්නටම ගොඩාක් ස්තුතියි. මලීෂ් අක්කටත් ගොඩාක් ස්තුතියි. බබා ගොඩාක් ආස වුණා මේ චූටි ටොයිස් වලට. ෆ්ලෑෂ් කාඩ්ස් නම් එයා ගත්ත බර්ඩ්ස් ලගේ එක. මම ගත්තා එයාට ඒක. අපි දැන් එක මේ පාවිච්චි කරන්න ගත්තා. අද තමයි මේ gift එක හම්බුනේ. ඒ හම්බුන දවසේම තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.